මගේ නම චාමික. මම ආවේ ලංකාවේ අපේ ගම්පහ ඉඳලා. අනමි ස්කූල් එකෙන් තමයි ආවේ. මට ඒක හම්බුනේත් මගේ යාළුවෙක්ගේ මාර්ගෙන් ආනන්දමය යාළුවෙක්ගේ මාර්ගෙන්. එයා තමයි මට කිව්වේ අපේ අයියා කෙනෙක් ඉන්නවා මචං මේ මෙහෙම කරන්න. එයා වැඩේ හරියටම කරනවා කියලා. එනේ වැඩේ 100% ෂුවර් බය වෙන්න දෙයක් නැහැ. මුදල් වංචාගෙන ඒව කිසිම දෙයක් නැහැ. කොහොම හරි අපි ජපානට ආවා. ජපානට ඇවිල්ලා දැන් මගේ ඉස්කෝලේ ඉන්නේ සංකෝ ආයාස ඉස්කෝලේ. අපිට ඇවිල්ලා නවතින්නත් සර් අපිට පාට් එකක් හොයලා දුන්නා. ජපාන් ජීවිතේ සුන්දරයි වගේ පොඩි කට්ටකුත් තියෙනවා. ජොබ් එකක් හොයාගන්නත් දැන්වෙන්ජ් එක ටිකක් ඕනේ. ඉන්ටර්විව් එකකින් අපි ෆේස් කරන්න ඕනේ. සමහර ප්‍රශ්න වලට අපි දන්නේ නැතුනහම ඒකින් මැනේජර් අපිට එන්චෝ කියලා කියන්නේ ජපාන් වලින් එයා සමහර ප්‍රශ්නයක් අපිට කියන්න තියා ෆේල් කරනවා. ඒ වෙලෙදි කියන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙදි ඉතින් මම සර්ගෙනුත් තවණ මේ අපි යාළුවෙනුත් සීනියර්ගෙනුත් අහලා ඒවා අහලා හදාගෙන තමයි මමත් ගියේ. මහන්සියලා වැඩ ටික කරගන්න මේට ඇවිල්ලා ටික කාලයක් කට්ට තියෙන්නේ. ඊට පස්සේ ජීවිතය සුන්දර කරගන්න පුළුවන්. මහන්සියලා හොඳට ටික ජපාන් ටිකත් හදාගෙන මෙහෙටත් ඇවිල්ලා මහන්සියලා වැඩ ටික කරලා අවුරුදු 4න් ලස්සන ජීවිතයක් පටන් ගන්න පුළුවන්.